අපි දන්නවා බුදුරන් වහන්සේගේ ධර්මයේ අතක්කාවචරයි. තර්කයෙන් දිනන්න පුළුවන් දෙයක් නෙමෙයි. තර්ක කරලා තේරුම් ගන්න එකක් නෙමෙයි. විචක්ෂණයටයි අයිති. මේ තර්කයයි විචක්ෂණයයි කියන්නේ දෙකක්. අපි ඉස්සල්ලාම මේක තේරුම් ගන්නට ඕන. මේ තර්කය කියන්නේ මොකද්ද? විචක්ෂණය කියන්නේ මොකද්ද? විචක්ෂණය කියන කාරණාවට තවත් අදාළයි යෝනිසෝ මනසිකාර්ය, උපපරීක්ෂණය, ඒ වගේම පරිවිමර්ශනය, පටිපුච්ඡා විනීතා, මෙන්න මේ විදිහේ කරුණු කිහිපයක් බුදුරණවහන්සේ පෙන්නනවා විචක්ෂණය කියන කාරණාව. විචක්ෂණයයි තර්කයයි අතර පරස්පර බවක් තියෙනවා. අපි තර්ක කරන්නේ අපි සාමාන්‍ය කාරණාවත් එක්ක බැලුවොත් අපි තර්කයක් ඉදිරිපත් කරන්නේ කුමක් එක්කද? දැන් අපි සාමාන්‍ය ලෝකයේ බලන්න අපි තාර්කික යමකට යොමු වෙන්නේ තර්කයක් එක්ක යන්නේ තමන් ගත්ත අදහස නිවැරදි එය හරි බව තහවුරු කරගන්නනේ තර්ක කරන්නේ. තමන් දන්න තමන්ට තේරෙන කාරණාව හරි බව තහවුරු කරගන්න. ඒකත් එක්ක තමයි තර්ක කරන්නේ. වාදයේ තියෙන්නේ. එතකොට ඒ කාරණාව තියෙන්නේ ඒ තර්කයේ තියෙන්නේ ශ්‍රද්ධාව, රුචිය, අනුශ්‍රවය, ආකාර පරිවිතක්කේ දිටිනිච්ඡානක් හන්තිය. ඒ කියන්නේ අපි යමක් දන්නේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අහලා පිළිගත්ත දේ එක්ක. රුචිය කියන්නේ තමන් කැමති දේ එක්ක. අනුශ්‍රවය කියලා කියන්නේ අහලා දැනගත්ත දේ එක්ක. ආකාර පරිවිතක්කේ කියන්නේ කල්පනා කරන ක්‍රමයක. ඊළඟට දිටිනිච්ඡානක්ඛන්ති කියන්නේ තමන්ගේ දෘෂ්ටියට ගැලපෙන විදිහට. අපි මෙන්න මේ කාරණා පහ. මේ කාරණා පහම ඇතුළත් වෙන්නේ තමන් දන්නවා කියන කාරණාවට. තමන් හරි කියන කාරණාවට. මෙන්න මේ තමන් හරි තමන් දන්නවා නැත්නම් ඒ තමන් දන්නේ ශ්‍රද්ධාවෙන් තව කෙනෙක් කියපු දේ එක්ක. තමන් දන්නේ තමන් රුචි කරන දේ එක්ක. අහලා දන්න දේ එක්ක. දැන් අහලා දන්න දේ ගත්තොත් අපි දන්නවා විද්‍යාව එක්ක ගැලපෙන විග්‍රහයක් අපි දන්නවා අපට ගැලපෙනවා. ඊළඟට තමන් කල්පනා කරන ක්‍රමයට ගැලපෙන්නේ. මෙන්න මේ කාරණා එක්ක ගොනු වෙච්ච දෙයක් පාදක කරගෙන තමයි අපි දන්න දේ හරි කියලා යමු වෙන්න තර්ක කරනවා. තර්ක කර ඉන්නවා. බුදුරණවහන්සේ ධර්මයේ තර්කයට ගැලපෙන්නේ නැහැ. තර්ක කරලා එය දකින්නත් බෑ. විචක්ෂණය කියන එක වෙනස්. බුදුරණවහන්සේගේ ධර්මය අහනකොට ධර්මය අහපු තැනදී සම්මාදිට්ඨිය කරා යොමු වීමට අවශ්‍ය දේ තමයි යෝනිසෝ මනසිකාරය. බුදුරණවහන්සේගේ ධර්මය අහපු තැනදී ඒකට කියනවා සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රයන් ඇහෙන්නේ. අහපු තැනදී හම් වෙන්නට ඕනේ මොකද්ද? සම්මාදිටියටපත් වෙන්නට නම් යෝනිසෝ මනසිකාරය. මේකට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා අංගුත්තර නිකායේ සූත්‍රයක පටිපුච්ඡා විනීතා කියලා. පටිපුච්ඡා විනීතා කියන්නේ ප්‍රශ්න කරමින් හික්මින ගතිය. කං අත්ථෝති ආදී වශයෙන් මෙහි අර්ථය කොහොමද කියලා ප්‍රශ්න කරමින් හික්මින ගතිය. ප්‍රශ්න කරමින් හික්මෙන්නේ ඒකට යොමු වෙන්න අපි හිතමු මේ වගේ දෙයක් අපට ධර්මයේ ඇහිච්ච තැනදී බුදුරණවහන්සේ නිවන් දැකීම සඳහා එහෙම නැත්නම් සත්‍ය දැකීමට දුකින් නිදහස් වීම සඳහා ප්‍රකාශ කළපු දහම ඇහිච්ච තැනදී ඒ දහම අපට තේරෙනවා නම් අපි තේරුණේ අපට අපි දන්න කාරණාවක් නිසා. දැන් අපිට තියෙනවා දන්න කාරණා බුදුරණවහන්සේ දේශනා කරපු දේවල් වල අපි දන්න කාරණා තියෙනවා නැත්te නෑ. මොකද අපේ දැන් තියෙන දෘෂ්ටිය තමයි ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියට ගෝචර දේවල් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨියට ගෝචර දේ අපි දන්නවා. ඒක ලෞකික සම්මාදිට්ඨියට ගෝචර විග්‍රහයක් බුදුරණවහන්සේ දේශනා කරනකොට අපට ඒක තේරෙනවා. මොකද අපි දැන් ඉන්න තැන ඒ නිසා ඒක තේරෙනවා. එතකොට ලෞකික සම්මාදිට්ඨියේ ඉන්න කෙනාට
ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යොමු වෙන්න අවශ්‍ය ප්‍රතිපදාව කියනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති නොවිච්ච කෙනාට ඒ කාරණාව ඇතිවීම පිණිසයි ප්‍රතිපදාව හම්බෙන්නට ඕන නැත්තේ. මං කියප එක හොඳට හිතලා බලන්න. ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත ඉන්න කෙනාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය වෙනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඉස්මතු කරන්න ප්‍රකාශ කරන ධර්මයේදී ඇති නොවිච්ච අපට ඇතිවීම පිණිස මාර්ගයකුයි හම්බෙන්නට ඕන නැත්තේ. එහෙමනම් ලෝකෝත්තර මග ඉස්මතු කරන තැනදී ඒ දේශනා කරන ධර්මයේදී අපි දන්න රාමුවටම හම්බෙච්ච දෙයක් නම් දැන් අපි දන්නේ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත රාමුව විතරයි. අපි දන්න රාමුවටම හම්බෙච්ච දෙයක් නම් අපට ඒක තේරුණා නම් ඒ තේරුණ කාරණාව නිසාම අපි නැවත තේරුම් ගන්න හොයන්නේ නැහැ. අපට තේරුණාම තේරුම් ගන්න හොයන්නේ නැහැ. ඇයි තේරුණා ඒක? එහෙනම් ඒ ධර්මයේ ඇහෙන තැනදී අපට තේරුණේ අපේ තියෙන දැන් දෘෂ්ටියට, ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියත් එක්ක ගැලපෙන දෙයක් විතරයි. අපට එහෙනම් හම්බෙන්නට ඕනේ ධර්මයේ ඇහෙන තැනදී මොකද්ද? අපට සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය උදා කරගන්න අවශ්‍ය නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය උදා කර ගැනීමට අවශ්‍ය අංගය ධර්මයේ බාහිරින් ඇහෙන තැනදී ආධ්‍යාත්මය තුල ඇති වෙන්න ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. වෙන දෙයක් නෙවෙයි. යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා කියලා කියන. ඔන්න ඔකට කියනවා පටිපුච්ඡා විනීතා. ගැඹුරු දහමක්. ගැඹුරු දහමක් කියලා කියන්නේ තේරෙන දෙයකට ගැඹුරු කියන්න පුළුවන්ද? දැන් මහා නිදාන සූත්‍ර දේශනා කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ඒකට නිදාණී වුණේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ස්වාමීනි මට මේ පටිච්චසමුප්පාද හරි සරලයි. සරල වශයෙන් තේරෙනවා. බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද ඔහොම කියන්න එපා. මේ පටිච්චසමුප්පාදේ හරිම ගැඹුරුයි. ගැඹුරු නිසාමයි මේ ලෝක සත්‍යය සංසාරේ ගමන් කරන්නේ අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ. ඒතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට සරල බව හම්බුනේ ඇයි? තේරුණා ආනන්ද ස්වාමීන් වහන්සේ. සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඒ සම්මාදිට්ඨියෙන් යුක්ත තේරුණ කෙනාට එහිකේ හොයන්න ගැඹුරු බවක් හම්බෙන්නේ නැහැ. එහෙනම් ගැඹුරු බව හම්බ වෙන්නේ කාටද? එය නොතේරුම්කමත් එක්ක. අන්න හොයන්න යමකට යනවා. ඒ නිසා තමයි කං අත්තෝති කියලා අර්ථය හොයන්න යන්නේ. අන්න විවර නොවිච්ච කාරණාවක් තියෙනවා. එතෙන් අර්ථයේ පමුණුවා ගන්න විමසන්න වෙනවා. යෝනිසෝ මනසිකාර උත්පාදයක් කරගන්න වෙනවා. ඒ යෝනිසෝ මනසිකාර උත්පාදයට යොමු වන්නේ කුමක් නිසාද? තමන්ගේ රාමුවට නොගැලපෙන තමන්ගේ රාමුවට ගලපලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ධර්මයේදී ඇහුනේ. එහෙනම් තමන්ගේ රාමුවට තේරුම් ගන්න නොහැකි ධර්මයක් ඇහිච්ච තැනදී ඒ ධර්මයේ නිවැරදි බව සත්‍ය කරා යොමු වෙන දෙයක් බව තේරුණ කෙනා අන්න යොමු වෙනවා කුමක් කරන්නද? නුවණැති කෙනා යොමු වෙනවා එය තේරුම් ගැනීම සඳහා විමසන්න. අන්න ඒකට කියනවා විචක්ෂණය කියලා. ඒකට කියනවා පටිපුච්ඡා විනීතා. Taman දන්න දෙයට ගලපලා තර්ක කරනව නෙමෙයි. Tamanගේ රාමුවට ගැලපෙන්නේ නැති නිසා කියපු කාරණාව තේරුම් ගැනීමටයි යෝනිසෝමනසිකාරය කරන්නේ. කියපු කාරණාව තේරුම් ගැනීමට යෝනිසෝමනසිකාරය කිරීමක් එයාට හම්බ වෙන්නේ පටිපුච්ඡා විනීතාවක් එයාට හම්බ වෙන්නේ විචක්ෂණ හැකියාවක් එයාට හම්බ වෙන්නේ තමන්ගේ රාමුවට ඒක නොගැලපෙච්ච නිසා. මොකද තමන්ගේ රාමුවට ගැලපුණා නම් අපි දැන් දන්න රාමුව අපිට දැන් තේරෙන කාරණාව එක්ක නේද මෙච්චර කාලයක් සසරාවේ. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරපු දේ තමන්ගේ දේට ගැලපුණා නම් අපටම හැකියාව තියෙනවනේ. බුදුරන් වහන්සේගෙන් ධර්මයේ අහන්න නැතුව මේකෙන් ඈතර වෙන්න. ඇයි ඒක ඇහුවත් නැතත් අපි දන්න දේ හරි. බුදුරන් වහන්සේ දේශනා කරපු කාරණාව අපේ රාමුවට ගැලපෙනවා නම්
ඊතර වෙන මාර්ගයේදී ප්‍රකාශ කරපු දේ අපි ඒක ඇහුවත් නැතත් අපි දන්න දෙයක්. එතකොට එහෙනම් අපි දන්න දේ ඒකනම් සත්‍ය මෙච්චර කාලයක් සසරේ ඉන්නේ නැහැ. බුදුරන් වහන්සේ පෙන්වා දුන්නේ සද්ධා, රුචි, අනුසව, ආකාර පරිතක දිටිනිච්ඡානක්ඛන්ති. මෙන්න මේ කරුණ පහ ඉක්මවීමෙන් අත්දකින ධමයක්. අනේකයි ප්‍රඥාවෙන් අත්දකින ධමයක් වෙන්නේ. ඒ ප්‍රඥාව උදා වෙන්න හේතු වෙන දේ තමයි යෝනිසෝ මනසිකාරය. විචක්ෂණය. විචක්ෂණය කරන්නේ තමන් දන්න දේ හරි කියලා තේරුම් ගන්න නෙවෙයි. විතර්ක කරන්නේ තර්ක කරන්නේ තමන් දන්න දේ හරි කියලා පෙන්වන්න. තර්ක කරන්නේ තමන් දන්න දේ හරි කියලා පෙන්වන්න. විචක්ෂණය කරන්නේ අහපු කාරණාව තේරුම් ගැනීම සඳහා තමන් දන්න කාරණාව වැරදි බව හම්බෙන්න. තමන් දන්න කාරණාව වැරදි කියලා හම්බෙනවා කියන්නේ. දැන් අපි දන්නවා සම්මාදිට්ඨියටපත් වෙන මාර්ගයේදී මූලාරම්භය සම්මාදිට්ඨිය ඇතිවීමට කියනවා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා කියලා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ මොකද්ද? මම කියලා ගැනීමේ තියෙන වැරද්ද හම්බෙනවා. අපට ධර්මයේ අහපු තැනදී මම කියන කාරණාව හරි කියලා හම්බෙනවා නම් ඒ හම්බෙන ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නද හම්බෙන්නේ? සක්කාය දිට්ඨිය වැඩෙන්නද? සක්කාය දිට්ඨිය වැඩෙන්න. ධර්මයේ අහපු තැනදී මම කියන කාරණාව හරි කියලා Tamanට හම්බෙනවා නම් මම දන්න කාරණාව හරි කියලා Tamanට තහවුරු වෙනවා නම් මම කියන කාරණාව වර්ධනය වෙන ප්‍රතිපදාවක් හම්බ වෙනවා. අන්න යෝනිසෝ මනසිකාර විචක්ෂණ උත්පාදයක් කියන තැනදී මොකද හම්බෙන්නේ? විචක්ෂණයට යමුවන්නේ මම කියන කාරණාව වැරදි කියන දෙයටත් එක්ක. තර්කයේදී මම හරි කරගන්නයි තර්ක කරන්නේ. විචක්ෂණයේදී තමන්ගේ දෙයට හම්බෙන්නේ නැති නිසායි විචක්ෂණය කරන්නේ. ඒ විචක්ෂණය කිරීමේ ප්‍රතිඵලය මොකද්ද? යෝනිසෝ මනසිකාරය කිරීමේ ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? පාටිපුච්චා විනීතයේ ප්‍රතිඵලය ප්‍රඥාව උදා වීමෙන් හම්බ වෙනවා. මම කියලා ගත්ත දේ තුල වැරද්ද. ඔන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. මම කියලා ගත්ත දේ තුල වැරද්ද හම්බෙන්නේ. එතකොට එහෙනම් මම කියලා ගත්ත දේ තුල වැරද්ද හම්බ වෙන දහමක් බුදුරන් වහන්සේ ලෝකෝත්තර මාර්ගයේ මූලාරම්භයම ප්‍රකාශ කළා තියෙද්දී අපට ඒ පටන් ගන්නට මේක හම්බුනේ නැතිනම් අපට නිවීම කරා යමු වෙන්න බෑ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමත් එක්කයි නිවීම කරා යමු වෙන ප්‍රතිපදාව හම්බ වෙන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න කාරණාවක් මම මේ පැහැදිලි කරලා පෙන්නුවේ විතරකයේ සහ විචක්ෂණයේ අතර වෙනස්කම. විතරකයේ තමන් හරි බව තේරුම් ගන්න යන්නේක, විචක්ෂණයේ තමන් වැරදි බව හම්බෙන ප්‍රතිපදාව. විචක්ෂණයෙන් හම්බෙන්නේ තමන් වැරදි බව හම්බෙන ප්‍රතිපදාවක්. තරකයෙන් හම්බෙන්නේ තමන් හරියි කියලා තහවුරු කර ගැනීම. එනම් බුදුරණවහන්සේගේ ධර්මයේ අතක්කාවචරයි. බුදුරණවහන්සේගේ ධර්මයේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ප්‍රතිපදාවක්. බුදුරණවහන්සේගේ ධර්මයේ තර්ක කළා තමන් හරි කියලා තහවුරු කරගන්න ප්‍රතිපදාවක් නෙවෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ විචක්ෂණීය තුලින් තමන් කියලා ගැනීම වැරදි බව හම්බෙන ප්‍රතිපදාවක්. ඔන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණයට අවශ්‍ය ප්‍රතිපදාව. ඔන්න ඔය දේ අපට ඇහෙන්න ඕනේ මොකකින්ද? ධර්මයේ ඇහෙන තැනදී. ධර්මයේ ඇහෙන තැනදී අපට හම්බෙන්නට ඕනේ තමන් කියන කාරණාව වැරදි බව හම්බෙන ප්‍රතිපදාවක්. දැන් ඔබ අහලා තියෙනවා සක්කාය දිට්ඨියේදී රූපං අත්තතෝ සමුනුපස්සති, රූපේ මම කියලා ගන්නවා. ඊළඟ රූපය තුල මම ඉන්නවා. මම තුල රූපේ මම හැදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට පංචීපාස්කන්ධය ගැනම මම කියලා බැස ගැනීමක් එකමයි රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාකාරීත්වය තියෙන. දැන් බලන්න අපිට ඇහෙන දේ ඔස්සේ, කනට ඇහෙන දේ ඔස්සේ, කනට ශබ්දයක් ඇහෙනවා කියන්නේ මොකද්ද? කනයි ශබ්ද විඥානය එකතු වුණා.
කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙන තැනදී හට ගන්න දේ තමයි බුදුරන් වහන්සේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හත්තිපදෝප සූත්‍ර ප්‍රකාශ කරනවා පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධයක් තමයි යන්නේ. දැන් අපි වාදයකට නැත්නම් අපි තර්ක කරන්න යන තැනදී අපි යම් කිසි විදියකින් තර්කයකට යමු වෙන තැනදී ඇහෙන දේත් එක්ක අනිත් අයත් එක්ක තර්ක කරන්න යමු වෙන්නේ. එතකොට අපි එතෙන් යමු වෙන්නේ කොහොමද? ඇහෙන කාරණාව සහ තමන් හිතන කාරණාව. තමන් හිතනවා කියන්නේ මොකද්ද? මනසයි අරමුණයි මනෝවිඤ්ඤාණය එකතු වීමෙන් හටගන්න පංචපාස්කන්ධය. මනසයි අරමුණයි මනෝවිඤ්ඤාණය එකතු වීමෙන් හටගත්ත පංචපාස්කන්ධයත් එක තමයි අපට මම ගත්ත කාරණාව හරි කියලා හම්බෙන්නේ. එතකොට මම ගත්ත කාරණාව හරි කියලා හම්බුනේ මොකද්ද? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය මම. එක හරි එක මම කියලා ඒ තුල බැසගෙන ඉන්නේ. තමන්ගේ අදහසත් එක්ක. ඇහෙන දේ තුල කනයි ශබ්ද විඥාන එකතු වීමෙන් හටගත් පංචපාස්කන්ධයේදී ඒ පංචපාස්කන්ධي මම. එතකොට එහෙනම් අපිට මේ තාර්කික යන ලෝකයේදී සම්පූර්ණයෙන්ම තියෙන්නේ සක්කාය දිට්ඨිය වැඩෙන ප්‍රතිපදාවක්. බුදුරණවහන්සේ දේශනා කරපු විචක්ෂණ ප්‍රතිපදාවේදී විචක්ෂණය කරන්නත් යමක් ඇහෙනවා. හැබැයි ඇහුණ කාරණාව තමන්ගේ රාමුවට ගැලපෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? බුදුරණවහන්සේ කියපු විදිහට ගැලපෙන්නේ නැති නිසා කියපු කාරණාව තේරුම් ගන්න නුවණ තියෙන කෙනාට කල්පනා කළ යුතුද නැද්ද? කල්පනා කළ යුතුයි. හැබැයි නුවණ තියෙන කෙනාට. නුවණ තියෙන කෙනා කල්පනා කරන්න යොමු වෙනවා. ඒ කල්පනා කරන්න යොමු වෙන ප්‍රතිපදාව බුදුරණවහන්සේ දේශනා කරපු දෙයකම යොමු වෙනවා නම් ඒ ප්‍රතිපදාව තුළ බුදු කෙනෙකුට විතරක් හැකියාව ලැබුණේ ඒකයි දහම ඉස්මතු කරන්න ඒ හිතන වැඩපිළිවෙල දුන්න ප්‍රතිපදාවේ හම්බෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියේ දුරු වෙන ප්‍රතිපදාව. හිතන්න විමසන්න තමන් දන්න දේ හරි වෙන ප්‍රතිපදාව කර නෙවෙයි යන්නේ. තමන් කියලා ගත්ත දේ වැරදි බව හම්බෙන ප්‍රතිපදාවක් හම්බෙන්නේ. ඒක මේ ලෝකේ කාටවත් දෙන්න බෑ. ඒ ධහම මේ ලෝකේ කිසි කෙනෙකුට කියලා දෙන්න බෑ. බුදුරන් වහන්සේ නමකට විතරමයි කියලා දෙන්න පුළුවන්. බුදුරන් වහන්සේ ඒ කාරණාව දේශනා කළ නිසයි අනිත් අය අවබෝධ කරේ. ඔබ අහලා තියෙන බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරන මන්දුස්සහි වෙනවා. සහම්පති බ්‍රහ්ම රාජයාගේ ආරාධනාවෙන් දේශනා කිරීම සඳහා යොමු වෙනවා. මන්දුස්සහි වුණේ මේ ධහම දෙන්න එච්චරට අමාරු නිසා. ඒකයි පසේ බුදු කෙනෙකුට දෙන්න බැරි. බුදුරන් වහන්සේ ලෝකයා දෙස බුදුනෙතින් බලනකොට දකිනවා නෙළුම් විලක උඩට මතුවෙච්ච නෙළුම් පොහොට්ටු තියෙනවා. ඒ පොහොට්ටු වලට සූර්යාලෝකයේ වැටෙන්න නැති වුණොත් එහෙම පිපෙන්නේ නැහැ, විකසිත වෙන්නේ නැහැ. උඩට මතුවෙච්ච නෙළුම් පොහොට්ටු විකසිත වීම සඳහා සූර්යාලෝකයේ උදා වෙන ලෙසින් ප්‍රඥාවන්ත උදවියට බුදුරන් වහන්සේගේ ධර්මය දේශනා කළා. වතුර යට තියෙන නෙළුම් පොහොට්ටු වලට නෙමෙයි. වතුර යට තියෙන නෙළුම් පොහොට්ටු පිපෙනවද සූර්යාලෝක උදා වුණා කියලා? පිපෙන්නේ නැහැ. වතුරෙන් උඩට ආව ටික විතරයි. ප්‍රඥාවන්තයාට විතරක් ධර්ම තියෙන එක. අපි හැම වෙලෙම කැමැති පින්වත්නි මේ ලෝකේ දුෂ්ප්‍රඥකමත් එක්ක නැත්නම් මේ තාර්කික මනසත් එක්ක තියෙන ගතිය තමයි අපේ කැමැත්තක් තියෙනවා. අපි මම දන්න මට තේරෙන බව ඕන එකක් එක ගලපණ්ඩයි කැමැති. මම දන්න මට තේරෙන බව ගලපණ්ඩ යනවා කියලා කියන්නේම මම කියන කාරණාව තව තවත් තහවුරු කරගන්න යනවද? වැරදි බව හම්බෙන්න යනවද? තව තවත් තහවුරු කරගන්න යන්නේ. තව තවත් මම කියන කාරණාව තහවුරු කරගන්න යනවා කියන එකේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද? සක්කාය දිට්ඨිය වැඩෙනවද? සක්කාය දිට්ඨිය වැඩෙනවා. එහෙනම් බලන්න අපි අද ධර්මයේ අහනකොට අපි අහන ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය වැඩෙන ප්‍රතිපදාවක් නම් බුදුරන් වහන්සේ දේශනා කරපු දේ අර්ථය අපට හම්බෙලා නැහැ. ඒ කොයි වගේ අයද?
වතුර යට තියෙන නෙළුම් පොහට්ටු වගේ. ඇයි? වතුර යට තියෙන නෙළුම් පොහට්ටු සූර්යාලෝක දාන පිපෙනවද? පිපෙන්නේ නැහැ. වතුර උඩ තියෙන නෙළුම් පොහට්ටු පිපෙනවා. එයයි විකසිත වෙන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ අහපු තැනදී අපි අපේ රාමුවට ගලපන්න යමු වෙන්නේ නැතුව තරකයකින් එහෙම නැත්නම් Taman දන්න දෙයක් ඔස්සේ ගලපන්න යමු වෙන්නේ නැතුව Taman කියලා ගත්ත කාරණාව වැරදි බව හම්බෙන විචක්ෂණ ගතියක් ඇති වෙන්නේ අර උඩට හප්පු නිරුම් පොහට්ටු වගේ දහම දකින්න ප්‍රඥාව අවශ්‍ය චින්තන හැකියාව තියෙන කෙනා විතරයි. එහෙනම් පින්වත්තුනි මම මේ කාරණාව පැහැදිලි කරේ තර්කය සහ විචක්ෂණය අතර විශාල පරතරයක්. තර්කයේ සක්කාය දිට්ඨිය වර්ධනය වීමක්, විචක්ෂණයේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමක්. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ සත්‍ය දැක්කා. දැන් අපි අද ගොඩක් වෙලාවට සත්‍ය දකින ප්‍රතිපදාවට නැත්තම් ඒ ධර්මයේ ඇහෙනකොට ඇහෙන ධර්මයේ විචක්ෂණයේ උත්පාදයේ වීම සඳහා යොමු වෙන ප්‍රතිපදාවකට යන්නේ නැහැ. අපි ධර්මයේ ඇහෙනකොට යන්නේ තර්කය නැත්තම් තමන් දන්න රාමුවට ගලපන ප්‍රතිපදාවකට. එතනම සක්කාය දිට්ඨිය වර්ධනය වෙන ප්‍රතිපදාවකට යොමු වෙනවා. අපි ඒ අතහැරලා බලන්නට ඕනේ බුදුරන් වහන්සේ අහපු දේශනාවෙන් මම කියලා ගැනීම වැරදි බව හම්බෙන විදිහේ ප්‍රතිපදාවක් සමග විචක්ෂණ හැකියාව උදා වෙනවද කියලා. එහෙම හම්බුනොත් විතරයි අපට මේ මාර්ගය හම්බෙන්නේ. එතකම් පින්වතුනි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ නැහැ. අද අපේ තියෙන වැරද්ද තමයි අපි ගොඩක් જાති දන්න නිසා අපි අද යමු වෙන්නේ කොතෙන්ද? සත්‍ය දකින්න නෙමෙයි. අද අපි යමු වෙන්නේ අහලා තියපු දෙයක් ගන්න. දැන් අපි ඉලක්කයක් ඇති කරගෙන ගියොත් ඉංජිනේරු කෙනෙක් වෙන්න පුළුවන්. ඊට දාල්දී ඉගෙන ගත්තාම දොස්තර කෙනෙක් වෙන්න ඉලක්ක කරගෙන ගියොත් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අද අපි සෝතාපන්න වීමක්, රහත් වීමක් අහලා තියෙනවා. ඒ ඉලක්කයට අපි යනවා. කොච්චර ගියත් ඒ ඉලක්කයට යන්න බෑ. ඇයි යන්න බැරි? දැන් මේ ඉලක්කේ කරා යන්නේ කවුද? ඉලක්කයට යමු වෙන්නේ කවුද? මම. සෝතාපන්න වෙන්න තැනදී දකින්නේ මොකද්ද? මම කියලා ගැනීම වැරදි කියලා. බුදුරන් වහන්සේ දේශනා කරන තැනදී බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කරේ මං ඔයාට සෝතාපන්න වෙන්න කියලා දෙන්නම් කියලා නෙමෙයි. රහත් වෙන්න කියලා දෙන්නම් කියලා නෙමෙයි. මොකද්ද දේශනා කරේ? සත්‍ය දේශනා කරා ප්‍රඥාව අවදි වෙන්න. ඔබට සත්‍ය දේශනා කරන්න. ඔබ තුලින් හොයන්න. සත්‍ය දැකපු කෙනාට දුන්න නිර්වචනයයි සෝතාපන්න වීම. සෝතාපන්න වීම ඉලක්කයක් කරා කියන්නේ. සෝතාපන්න වීමේදී හම්බෙන මූල ආරම්භයම සක්කාය දිට්ඨිය ප්‍රහාණය නම් මම සෝතාපන්න වෙන්නවා කියන යාන ඉලක්කය යෙදෙන කාරණාව ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරපු දේ තුළ සත්‍ය හොයනවා කියන ඉලක්කයට අපි යනවා. කුමක්ද බුදුරන් වහන්සේ දේශනා කරේ කියන කාරණාව හොයන්න අපි යනවා. ඒ සත්‍ය දැකීමට දුන නිර්වචනයකුයි සෝතාපන්න වුණා. නමුත් අපි අද කැමති මං සෝතාපන්න වෙච්ච බව සතුටු වෙන්න. ඇයි සතුටු වෙන්න කැමති? එච්චරටම සක්කාය දිට්ඨිය ප්‍රබලයි. බුදුරන් වහන්සේ මේකට උදාහරණයක් දෙනවා. මේ උදාහරණ ටික කල්පනා කරලා බලන්න. අශ්‍රෝමයක් ඈතින් එල්ලලා අශ්‍රෝමයක් 100කට පල්ලා ඈතින් එල්ලලා එවැනි එකකින් විදිනවට වඩා අමාරුයි සක්කාය දිට්ඨිය කඩන එක. දැන් හිතන්න ටිකක් අපි අශ්‍රෝමයක් පැත්තකින් තියලා මේ වයර් එකක් ඈතින් එල්ලලා ගලකින් ගහන්න පුළුවන්ද කියලා? අමාරුයි නේ. ඒ වයර් එකට වයර් එකකින් ගහන්න. ඒත් තමයි ගොඩක් අමාරුයිනේ. කේස් ගහකින් ගහන්න. 100ට පළපු කේස් ගහක් ඒ 100ට පළපෙකින් විදින්නේ කොහොම අමාරුවක්ද? ඒක ලේසියි කියනවා. සක්කාය දිට්ඨිය දුරු කිරීම ඊට වඩා අමාරුයි කියනවා. ඇයි ඒකට හේතුව? අපි කොහින් ගියත් යන්නේ මොකටද? සක්කාය දිට්ඨියටමයි. කොහෙන් ගියත් යන්නේ සක්කාය දිට්ඨියට.
ඔන්න අපි මනසට හිතෙනවා මොකක් හරි. මොකද්ද මනසට හිතෙනවා කියන්නේ? මනයි ධම්මයි මනෝ විඥාන එකතු වුණා. මොකද හටගත්තේ? පංචපාදනස්කන්ධේ මම කියලා. ඔන්න හරි කියලා ගත්තා. කණයි ශබ්දයි කණි විඥාන එකතු වුණා. හටගත්ත දෙයට මම කියලා ගත්තා. මේකයි ප්‍රතිපදාව. ඒක නිසා පින්වතුනි අපට බලන්නට ඕනේ බුදුරන් වහන්සේ දාලා ධර්මයේ ඇහෙන තැනදී සක්කාය දිට්ඨිය දුර වෙන දෙයක්. දුර වෙන විදිය ප්‍රතිපදාවක්. ඒ විචක්ෂණය කියාවෙන යුක්ත ප්‍රතිපදාවක් ඇහෙනවද කියලා. ඉතින් මම මේ පින්වතුන්ට මේ දේශනාවක් දේශනා කරන්න කලින් අවශ්‍ය පසුබිමක් මේ දුන්නේ දහම අහන්න ඕන විදිය.